එක්සත් ජනපදය ඇල්බන නිවියෝක් කළ මිනිසුන් අතුපදහන් කරන වනන්තරයක් ඇති බව දැන සිටියාද. එහිදි මාලිමය අද සහ GPS සුභාංග සියල්ල කිරා විරහිත වන අතර කඳු ලගින්නන් කිසිදු හෝඩුවාවක් ප්‍රමැතිව අතුළහනවා. මෙහි ප්‍රදේශවාසින්ගේ විස්පරින් පයින්ස් ලෙස හඳුන්න අතර ඔවුන් පවසන්නේ එම කැලෑවටන පුද්ගලන් තවම අත උදහන්න නො කියලා. 2007දී ක්ලයාර් නම් පණජීවී චාරූප ශිල්පිනියක් දුර්ලභ බකුමුණන් අල්ලා ගැනීම සඳහා ඒ ගිය. ඇය වනාන්තරයේ ඇතුළට යන තරමටම වනාන්තරය ඉතාමත් අඳුරුණා. ඉක්මනින් අය ගමන් කළ සලකුණු යල්න වගේ අතුළහන්න වුණා. ගස්වලින් දෝංකාර දෙන කෙඳිරිලි හඬවල් ඇයට ඇසුණා. විකෘති වූ සමාජ්‍ය සොරකින් හිනාවෙන සහ ඇගේ මනසට බාධා ඇතිවන දේවල් දිගින් දිගටම වුණා. ඇයට පෙනුණා සෙවැනි ගසින් ගසන මාරු වෙනවා. ඇය ආපසු යාමට උත්සාහ කළ විට වනාන්තරයෙන් නැවත ඇයව එක්කම තැනට අරගෙන ආවා. ඉන්පසු ඇය දැක්කා අතහැල් දාපු කන්දර භූමියක්. ඇය එතනට දිව ගියා උදව්ව ලබා ගැනීමට. ඇය එතෙන්ට ගියත් ඒ කඳුරේ කවුරුත්ම හිටියේ නැහැ. නමුත් ඇය දැක්ක ගසකට සවි කරලා තියෙන ඡායාරූපයක්. ඒ මීට පෙර කඳු නැගපු අයගේ ඡායාරූප. ඇය එකින් එක හිමීට බැලුවා. ඒත් සමගම ඇයට විශාල ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දයක් දරා ගැනීමට නොහැකි වුණා. ඒ ශබ්දය එකපාරටම මත වුණා. ඇය නැවත ඡායාරූප දෙස බලනකොට ඒ ඡායාරූප සියල්ලම වගේ වෙනස් වෙලා. ඇයට දැක ගැනීමට හැකි වුණේ පෙර සිටි පුද්ගලයන් කුමක් හෝ දෙයකට බය වී කෑ ගසන අයව දැක්කන ඡායාරූපයි. පසු ඇයට තේරුම් ගියා මේ කෑ ගහන ශබ්ද මෙහි අතුරුදහන් වූවන්ගේ කියලා. පසුදෑ උදෑසන විට ගලවා ගැනීමේ කණ්ඩායම් හට ඇගේ කැමරාව වනාන්තර බිම තිබී සොයාගත්තා. එම කැමරාව තවම ඔන්නගේ තිබීම පුදුමයට කරුණක්. ඔවුන් ඇගේ දර්ශනවලින් ඇය ගස්සරහා ඇවිදෙන ආකාරය දක්වනු ලැබුණා. ඒත් සමගම ඇය එකපාරට අතුරුදහන් වුණා කැමරාවේ සටහන් වී තිබුණා. කළ සෝදිසි කිරීම් වලින් ඇගේ සිරුර සොයා ගැනීම නොහැකි වුණා. ඉන්පසු රජය විසින් සංචාරකින් හට එම කැලෑවට යන එක අතර කළා. තවත් සමයෙන් පසු විස්පරින් පයින්ස් කැලෑව ඇතුළට ගියොත් අපේම සිතුවිලි නැවත නැවතත් අපිටම ඇසි මානසිකව වැටෙනු ඇතයි ඒ ප්‍රදේශවාසීන් කියනවා. වනාන්තරයේ මිනිසුන් ඇත්තටම කැලෑවේ හිර කරනවා. නැත්නම් එම කැලෑවේ අద్භූත දේවල් තියෙනවා.